වැලන්ටයින් කියන්නේ ආදරවන්තයන්ගේ දවස. අපි ඒ දවසේ ඔයාට දෙන තෑග්ග විදිහට ගෙනාවේ ඔයා ආදරය කරන හැමෝම ඔයාට කොහොම සැලකුවත් ඔයා එයාලා ගැන එක හොඳක් ගැන හරි මෙනෙහි කරොත් අනිවාර්යෙන්ම ඔයාගේ හිතේ තියෙන මං හැමදාම කියනවා වගේ සාධාරණ නැත්නම් ඔයාගේ හිතේ තියෙන හොඳ දේවල් ධනාත්මක ශක්තියෙන් වැඩි දියුණු වෙලා ඒවට ආශිර්වාද කරනවා අපේ විශ්වය. ඉතින් විශ්වමෑණියන්ගේ ආශිර්වාදයෙන් ඔයාලට ඔයාගේ ජීවිතයේ තියෙන ලොකුම කරදරය හරි ලොකුම ප්‍රශ්නය හරි ඔයා ආදරය කරන අය අඩුම තරමේ ලෙඩින් දුකින් හරි ඉන්නවනම් ඒ දේ නතර කරගන්න විදියක් තමයි මම මේ කියලා දෙන්නේ. මං ඔයාලට මේ කියලා දෙන දේ මම මගේ ජීවිතේ ඕනෑ තරම් කරලා තියෙනවා. මං ඔයාලට වගකීමෙන් කියනවා මේ කියන දේ හරියට කරොතින් ඔයාගේ ජීවිතයට ඇවිල්ලා තියෙන මේ ප්‍රශ්නය සම්බන්ධ සියලු කරදර බාධක දුරු වෙනවා. ඉතින් අපි කතා කරමු කොහොමද මේක කරන්නේ කියලා. අපි අහලා තියෙන විදිහට මෙන්න මේ විදිහේ ස්වභාවයන් තුන්ගොල්ලක් ඉන්නවා. එකක් ඔයා වගේම ඔයාටත් ආදරය කරන අය. දෙක ඔයා ආදරෙන් සැලකුවත් එයාලා ඔයාලට ආදරේ නැති අය. තුන්වෙනි කොටස තමයි අපි කවදාවත්ම එයාලව ප්‍රතික්ෂේප කරමින් ඉඳලත් හැමදාමත්ම අපි වෙනුවෙන් ඉන්න අය. මේ තමයි කොටස් තුන. අනිවාර්යෙන් මේ කොටස් තුනට ඔය හැමෝම වැටෙන්න ඕනි. නැත්නම් ඉතින් ඉන්නේ අපිත් කැමති නැති එයාලත් කැමති නැති අයනේ. අපිට ඒක මේකට ගණන් ගන්න ඕනිම නැහැ. හරි. අපි බලමුකෝ මං ඉස්සෙල්ලම කිව්වා මං කියන විදිහටම මං ආදරය කරනවා වගේම ඒ පාර්ශවයත් ඔයාට ආදරය කරනවා. එහෙනම් මේක හැම දෙයකටම සාධාරණයි. ඔයාලගේ පවුලේ ඔයාගේ ජීවිතයට එන්න ඉන්න අය මේ හැමෝටම මේක බලපානවා. ඔයා අපි හිතමුකෝ මෙහෙම ඔයාගේ අපි ඕන කෙනෙකුට ගණන් ගන්න පුළුවන් උදාහරණයක් තමයි මව පියා දරුවා. හරි. සාමාන්‍යයෙන් අපේ ජීවිතයේ අපි අහලා තියෙනවා දෙමව්පියන්ගේ ළමයිගේ අතර තියෙන සම්බන්ධෙත් එක්තරා විදිය. පමණක් ළමයි අම්මලාට ගොඩක් ආදරේ, පමණක් අම්මලා ළමයිට ගොඩක් ආදරේ, පමණක් අම්මලයි ළමයිට දෙගොල්ලම ගොඩක් ආදරේ දෙපාර්ශ්වයම. පමණක් අම්මලා කියන දේවල් ළමයි ස්තම්භයකටම අයින් කරන්නේ. පමණක් දරුවෝ කොච්චර සැලකුවත් අම්මලා එක තඹයකටම අයින් කරන්නේ. අපි එහෙම බලනකොට මගේ මේ channel එක අහන ඕනම වයස කෙනෙකුට මේ උදාහරණය ගත්තොත් මන් දන්නවා ඒක බලපෑමක් වෙන්නේ නැහැ කියලා. මොකද මේ උදාහරණේ අවුරුදු 5 දරුවෙක් ඇහුවත් මේක එයාගේ ජීවිතයට අනිවාර්යෙන් ආදර්ශනයක් වෙනවා. මේක අවුරුදු 60 කෙනෙක් ඇහුවත් එයාට මේක ජීවිතයට ආදර්ශයට ගන්න පුළුවන් උදාහරණයක් තමයි මට ගන්න වෙන්නේ. හරි. අපි මෙහෙම කියමුකෝ. ඔන්න අම්මා කෙනෙකුයි පුතෙකුයි තාත්තා කෙනෙකුයි ඉන්නවා මේ පුංචි පවුලක්. ඒ අම්මයි තාත්තයි දරුවට ගොඩාක් ආදරේ. හැබැයි ඒ දරුවා අම්මයි තාත්තයි කියන දේවල් අහන්න කැමතිත් නෑ. අම්මයි තාත්තයි එයාගේ ජීවිතේ තියෙන පරම හතුරු විදිහටයි ඉන්නේ. හරිද? එතකොට මං කියන්නේ මේ ඒ දෙමව්පියන්ට කරන්න පුළුවන් දේ. අම්මේ තාත්තේ ඔයා එතකොට ගන්න ඕනි ඔයාගේ දරුවගේ මොනාම හරි හොඳ දෙයක් ඇති. හැම දරුවෙක්ම නරකම වෙන්න විදියක් නෑ. මම මේ උදාහරණයට ගත්තා වගේමයි අපි දැන් පළවෙනි පාර්ශවය දෙවෙනි පාර්ශවය වෙනුවෙන් හැමදේම කරත් දෙවන පාර්ශවය පළවෙනි පාර්ශවය වෙනුවෙන් මුකුත් කරන්නේ නැත්නම් අපිට කොච්චර නරක කෙනෙක් වුණත් ගන්න තියෙන හොඳ ගති ගුණය ඉස්මතු කරන්න ඒකම ප්‍රාර්ථනා කරන්න ඒකම මතක් කරන්න අනිවාර්යෙන්
මේ හොඳ ගතිගුණ එයාගේ 100%ක් තිබුණත් ඉතුරු 99න් අඩුම තරමේ 90ක්වත් ඔයාට හොඳ කරගන්න පුළුවන් කියලා මම විශ්වාසයෙන් කියනවා. මොකද මම මේ කරලා බලලා අත්දැකීමෙන් කියන දෙයක්. නිකන් හිතුමතාපෙට ආපු දෙයක් නෙමෙයි. හරි. ඔන්න මං ගත්ත පවුලේ උදාහරණේ මේ පුංචි පවුල අම්මයි තාත්තයි පුතයි. හරි. මේ දරුවා කියන කිසිම දෙයක් අහන්නේ නැහැ. හැබැයි එක හොඳක් තියෙනවා ඒ දරුවගේ. එයා උදේට හැමදාම අම්මගේ තාත්තගේ කකුල් දෙක අල්ලලා වඳිනවා. ඔයාට ඒ අම්මටයි තාත්තටයි පුළුවන් ඒ දරුවට ආශිර්වාද කරන්න. මගේ දරුවා මොන දේ කරත් මම කියන මොන දේ ඇහුවේ නැතත් එයාත් මගේ මහත්තයාගේ කකුල් දෙක අල්ලලා වැඳලා යනවා. ඒ කියන්නේ ඒ දරුවගේ හොඳ ගතිගුණ යටපත් වෙලා තියෙන්නේ මට පමණයි මේක දරුවගෙන් අයින් කරන්න පුළුවන්. මොකද ඕනම අම්ම කෙනෙකුට තාත්තා කෙනෙකුට පුළුවන් දරුවගේ නරක ගතිගුණ නැති කරන්න. අම්මා තාත්තා කොච්චර හොඳ වුණත් සමාජයේ තියෙන විදියට තමයි දරුවෝ හැඩගැහෙන්නේ. මොකද අපි වැඩි වෙලාවක් දරුවොන් එක්ක ඉන්නේ නැහනේ. හරි. මම ඒක ආදර්ශයට ගත්තා. දැන් අපි සාමාන්‍යයෙන් උදාහරණයක් විදියට ගත්තොත් එහෙම අඹු සැමියෝලක් වුණත් එක පාර්ශවයක් හොඳින් සැලකුවත් අනිත් පාර්ශවය හොඳින් සැලකන්නේ නැත්නම් ඔයාට ඒ පවුලේ කෙනාගේ තියෙන එක ගතිගුණයක් ඉස්මතු කරලා ගන්න. අනිවාර්යෙන් ඔයා උදේ හවස මන්තරයක් වගේ මේකම කියනකොට එයාගේ අර තියෙන නරක ගතිගුණ එකින් එක අඩු වෙලා හොඳ කෙනෙක් බවට පත් වෙනවා. මං හිතනවා මේ පෙබරවාරි 14 වෙනිදා වෙනුවෙන් මට දෙන්න පුළුවන් ලොකුම දේ තමයි මම මේ දුන්නේ. අනිවාර්යෙන් ඔයාවක කළා බලන්න හරියනවම තමයි. අපි හිතමු අනිත් පැත්ත. දැන් මං කිව්වේ මම ඒ අය වෙනුවෙන් හැමදේම කරනවා. එයාලා මට කිසි දෙයක් කරන්නේ. හැබැයි කොහොමද මං ඒක හරි හදාගන්නේ? එයාලා මගේ ගාවට ලං කරගන්නේ කියලා. මම විශ්වාසයෙන් කියනවා අද දිනෙත් එක්කලා බලන්න. ඔයා හරියටම මේක සති දෙකක් කරන්න. අනිවාර්යෙන් ඔයාට ප්‍රතිඵල හම්බ වෙනවා. මේක හැමදාම කරන්න ඔයාට එක ගති ගුණේ කාණේ වැඩි වෙනවා. හරි. දරුවා දැන් කකුල් දෙක අල්ලලා වැඳලා ගියානේ. ඊට පස්සේ දරුවා අනිවාර්යෙන් ඔයා කියනවා පුතේ අද 6ට කලින් ගෙදර එන්න. අනිවාර්යෙන් 6ට කලින් ගෙදර එනවා. ඒ ඔයාගේ විශ්ව ශක්තිය ඔයා හරිනම් ඔයා හොඳ කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔයාට විශ්වය උදව් කරනවා. මං හැමදාම කියන වීඩියෝ එකක මෙන්න මෙහෙම තියෙනවා. විශ්වය ඔබේ ධනාත්මක සහ යහපත් ආකල්පවලට ආශිර්වාද කරනවා. ඒක අනිවාර්යෙන් වෙනවා. හරි. අපි වෙලාව නාස්ති කරන්න නැතුව යමුකෝ දෙවෙනි පොයින්ට් එකට. මම ඒ අය වෙනුවෙන් කිසි දෙයක් කරන්නේ නැහැ. හැබැයි එයාලා හැමදේම මම වෙනුවෙන් කරනවා. අන්න ඉතින් තමයි අපිට ජීවිතේ වරදින්නේ. අනිවාර්යෙන් මේක හොඳට මතක තියාගන්න. අපි එයාලව රිජෙක්ට් කරන්න ඔයාගේ ජීවිතයට එන්න තියෙන හොඳම ශක්තියින් තමයි යන්නේ. මොකද දෙවියෝ ඕනිම දෙයක් හොඳ දෙයක් දෙන්නේ එකපාරයි. ඔයා ඒක රිජෙක්ට් කරා කියන්නේ ඔයා මුළු ජීවිත කාලෙම විඳවන්න ඕනි අපරාධි මම මෙහෙම කරේ කියලා. මේ වීඩියෝ එක අහන ඔයාට මේ වගේ අත්දැකීම් අනිවාර්යෙන්ම ඇති. ජීවිතේ එකම එක පාරයි දෙවියෝ හොඳ දේවල් දෙන්නේ. අපි ඒ හොඳ දේවල් නරක විදියට රිජෙක්ට් කරොත් මුළු ජීවිත කාලෙම ඒකට අපිට පන්දි ගෙවන්න වෙනවාමයි. ඒක එහෙමම තමයි. මොකද විශ්වය කියන්නේ අපිට අපි කරන හොඳ දේට ආශිර්වාද කරන, අපි කරන නරක දේට අපිට අනිවාර්යයෙන්ම දඬුවම් දෙන තැනක්. අපි කොච්චර ඉතින් වහගන්න හැදුවත් ඒ හෘද සාක්ෂිය වගේම මේ බලාගෙන ඉන්න දෙවියෝ අපිට දඬුවම් කරන්න දෙපාරක් හිතන්නේ. මං ආයෙ කියනවා හොඳ අයට හොඳ දේමයි, නරක අයට නරක දේමයි. අපි කොහොම කළත් එහෙම වෙනවා. හරි. මං කියවනේ තුන්වෙනි පාර්ශවය ඔය
ඒ අය වෙනුවෙන් හැමදේම කරන, එයාලත් ඔයාල වෙනුවෙන් හැමදේම කරන පාර්ශවය. ඒ කියන්නේ මගේ උදාහරණයට අනුව දෙමව්පියනුත් දරුවන්ට ආදරේ, දරුවනුත් දෙමව්පියන්ට ආදරේ. හැබැයි මම කොච්චර කොහොම කියන්න හැදුවත් මන් දන්නවා මේ කොටසට ඉන්නේ ගොඩාක් සීමිත ප්‍රමාණයක්. ඒක මං හිතන්නේ 100ක් ගත්තොත් එකක් දෙකක් වගේ තමයි. ඒ තරමටම මේ ලෝකේ ඒ දෙපාර්ශ්වයම හොඳ වෙන විදිහ අඩුයි, ගොඩාක්ම අඩුයි. ඒක වෙලා තියෙන්නේ මම අර කිව්ව පළවෙනි උදාහරණ දෙක, පළවෙනි පොයින්ට් දෙක මේ ලෝක ක්‍රියාත්මක වෙන නිසා තමයි ඔය කියන තුන්වෙනි පොයින්ට් එක මේ ලෝකේ අඩු වෙන්නේ. අපි අනිත් පාර්ශවය වෙනුවෙන් හැමදේම කරද්දී, ඒ අයත් අපි වෙනුවෙන් හැමදේම කරද්දී, ඔයා මෙහෙම හිතන්න, ඔයා කවදාවත් විශ්වයට කියලා තියෙනවද අනේ මේ හැමදේම මට දෙන මගේ සහකරුට, සහකාරියට, අම්මට, තාත්තට, ඒ පාර්ශවයන්ට අනේක වාරයක් ස්තුති වෙන්න ඕනි කියලා නෑ. ඔයා කියන්න අද ඔයාට මේ හැමදේම ලැබුණත් ඔයා ඒව අගය කරන්නේ නැති වුණාම ඔයාගෙන් ඒ දේවල් කිලිහිලා යන්න පුළුවන්. ඒක විශ්වයෙන් හිදස් තියෙන තැන්වලට අනිවාර්යෙන් ඒ දේවල් නැති වෙනවා. මම මෙහෙම කියන්නම්කෝ, ඔයාගේ ගෙදර දොරවල් ඇරලා තිබුණොත් තමයි ඔයාගේ ගෙදරට සුළං එන්නේ. ඔයා තේරුම් ගන්න ඕනි මේ හුළඟ ඔයා ගන්න ඕනි හොඳ හුළඟක්ද නැති දෙයක්ද කියලා. ඔයාට ලැබිච්ච හොඳ දේවල් වෙනුවෙන් ඔයා හැම තිස්සෙම විශ්වයට ස්තුතිවන්ත වෙන්න. ඔයාට ජීවිතේ අනිවාර්යෙන් හරියනවමයි. මං ආයේ කියනවා මම මේ හැම දෙයක්ම කියන්නේ අත්දැකීමෙන්. ජීවිතේ බිඳුවටම වැටිලා ඉන්න ඔයාට උනත් අනිවාර්යෙන් මේ දේවල් හරියට කරොතින් ඔයාට අනිවාර්යෙන්ම සැනසෙල්ල ලැබෙනවාමයි. හැබැයි මම මේ කිව්ව කියලා ජීවිතේ නරකම දේවල් ගාව ඉඳගෙන ඔයා මේ දේවල් කරාට වැඩක් වෙන එකක් නැත්නම් ඔයා හොඳම දේ ජීවිතේ ඔයා අලුත් පිටුවක් පෙරලන එක. සමහර විට මම එහෙම කියන්නේ පමණක් අය ඉන්නවා ඒ දේවල් නරක දේවල් එයාලට ලැබෙන්නේ හොඳ දෙයක් ලැබෙන්න. ඔයාගේ ජීවිතේ මොනවා හරි ඔයාට ඇතෑරුණොත් ඔයා ඒක ගැන කවමදාවත් වද වෙන්න එපා. ඔයා ජීවිතේ හැම වෙලාවම විශ්වයට ස්තුතිවන්ත වෙන්න මේ වගේ දේවල් මට ලැබුණට. මම මෙහෙම කියනවා. මගේ ජීවිතේ දවසක් තියෙනවා ජීවිතේ හැම දෙම කඩාගෙන වැටිලා මම බිඳුවටම වැටුණා. හැබැයි එදා මට එක දෙයක් තියෙනවා ජීවිතේ අලුතින් බලාපොරොත්තුවක් පටන් ගන්න. මං ඒ දේ නිසා ජීවිතේ අලුතින් පටන් ගන්නවා. මං හැම තිස්සෙම විශ්වයට ස්තුතිවන්ත වෙනවා. විශ්ව මාතාවනි, ඇයි මට මේ හැම දෙම නොලැබුණත් මට එක දෙයක් දීලා තියෙනවා. මේක තමයි මට අතපය වගේ හම්බ වෙච්ච දේ කියලා. මං කිව්වා වගේම ජීවිතේ අපි වෙනුවෙන් බලාගෙන ඉඳපු මිනිස්සු වෙනුවෙන් ඔයා නැගිටින්න ඕනි කාලය. ඒ වගේමයි ඔයාගේ ජීවිතේ ඔයාව එපා කියලා කවුරු හරි දාලා ගියා නම් ඔයා වෙනුවෙන් ජීවිතේ පටන් ගන්න ඕනි කාලය. කවුරු හරි ඔයා වෙනුවෙන් කැප වෙලා ඉන්නවනම්, පේ වෙලා ඉන්නවනම් ඔයා අනිවාර්යෙන් කරන්න ඕනි ඒ පේවුණු අය වෙනුවෙන් ජීවිතේ නැගිටින්න. කවදාවත් හයිය අතක් නම් අතාරින්න එපා. හැබැයි ඔයා සත පහකට ගණන් ගන්න නැති, ඔයාව වැදගත්ම නැති තැනක ඔයා ඉන්නත් එපා. මම කියන්නේ ජීවිතේ අලුතින් පටන් ගන්න, හැමදාම ලැබුණු හැම දෙයකටම විශ්වයට ස්තුතිවන්ත වෙන්න. ඔයාට ජීවිතේ කවමදාවත් වරදින්නේ නැහැ. මං ඒක ඔයාට සහතික වෙනවා. මං එදා ඒ කිව්ව බිඳුවේ ඉඳන් අද මේ වෙනකන් ඉන්න තත්ත්වය වෙනකන් එන්න මට ආපු එක ශක්තිය, ඒ එකම ශක්තිය තමයි මං ඒ වෙනුවෙන් ස්තුතිවන්ත වෙමින් ඉන්නකොට විශ්ව මාතාව මට තවත් මගේ
ඒ හීනවලට යන්න උදව් කළා. සාමාන්‍යයෙන් මම මෙහෙම කියනවනම් මගේ වයස වෙද්දී මගේ යාළුවෝ ඉන්න තැනට වැඩිය මට තැනකට එන්න උදව් කරේ අර මං හැමදාම කියන හැමතිස්සෙම කියපු ඒ මට තිබුණු එකම ශක්තිය. ඒ නිසයි අද මම මෙතන ඉන්නේ. ඔයාට දවසක මේ වීඩියෝ එක බලලිවර වෙලා මොනාම හරි මොන ප්‍රශ්නේ තිබුණත් ඔයා ජීවිතයේ දවසක ගොඩ ආවොත් අනිවාර්යෙන්ම මට කමෙන්ට් එකක් දාන්න. ඔයාගේ වීඩියෝ එක මම බැලුවා. ඒක නිසයි අද මම මෙතන ඉන්නේ. ජීවිතේ නාස්ති කරගන්න එපා. ඔයාට තියෙන අන්තිම අවස්ථාව හෙට අනිද්දම විශ්වය දෙයි. ඒක අතෑර ගන්න එපා. මං අන්තිමටත් ඔයාට කියන්නේ විශ්වය අනිවාර්යෙන් ඔයාගේ හොඳ දේට ආශිර්වාද කරනවා. හැබැයි ඔයා කරන නරක දේට. ඒ කියන්නේ ඔයා වෙනුවෙන් බලාගෙන ඉන්න බලවේග ඔයා වෙනුවෙන් කැප කරන ජීවිතවලට වටිනාකමක් නොදුන්නොත් ඒ දේවල් ඔයා ගාවින් අතහැරිලා වෙන කෙනෙක් ගාවට යනවා. පස්සේ පසුතැවෙන්න එපා. ජීවිතේ දෙවියෝ හැමදේම හොඳ දෙයක් දෙන්නේ එකම එක පාරයි. ඒක හයියෙන් අල්ලගන්න. කාටවත් අයිති වෙන්න දෙන්න එපා. ඒකට කියන්නේ තණ්හාව නෙමෙයි. අල්ල ගැනීම නෙමෙයි. ජීවිතේ අපි ජීවත් වෙන කාලය වෙනුවෙන් අනිවාර්යෙන් එහෙම කරන්න වෙනවා. මම උදාහරණයක් විදිහට ගත්තොත් බුදුහාමුදුරුවෝ බුදු වෙන්න කලින් අපි අහලා තියෙන කතාවලට අනුව සිද්ධාර්ථ කුමාරයා එයාගේ යශෝදරාව සංසාරේ ගොඩ වෙනකම් අල්ලන් හිටියා. ඔයාටත් පුළුවන් ඒ දේ කරන්න. රාමා සීතා ඔවුන්ගේ ජීවිත කතාව තුළ හැමදාම අල්ලගෙන හිටියා. එක කවදාවත් අයින් වෙන්න දුන්නේ නැහැ. මම දැනුත් කියන්නේ ඔයාගේ ජීවිතයට ආපු හොඳම කෙනා ඔයා අතාරින්න එපා. අපි අහලා තියෙන දේවමෑණියන්ගේ කතාවලට අනුව පාර්වතී දේවිය. ඇය තමයි මෙලොව ආදරේ නමින් සංකේතය. එහෙනම් මං ඔයාට මේ වීඩියෝ එක අවසන් කරන වෙලාවේ අද කියනවා හැමදාම කියන ලක්ෂ්මී මෑණියන්ගේ පිහිටත් පාර්වතී මෑණියන්ගේ ආශිර්වාදයක් ලැබේවා. ආදරේ දෙවඟන පාර්වතී මෑණියනි, මගේ මේ වීඩියෝ අහන සියලුම දෙනාටත් මේ සියලු ලෝකවාසීන්ටත් ආදරය කවදාවත් නොලැබෙන තත්වයකට පත් වෙන්න එපා. ඔබ වහන්සේගේ ආශිර්වාදය මේ හැමෝටම ලැබේවා. ආදරයට ආදරය කරන්න. ඔයාගේ ජීවිතේ වටිනාම මිනිස්සු කවදාවත් අතාරින්න එපා. ලක්ෂ්මී මෑණියන්ගේ පිහිටයි හැමෝටම.